සෙනෙවන්ත පාස්ටර්ස් සෑම දිනකටම දෙවියන්සේගේ කරුණාව තියෙන්න ඕන කියලා මම ඉල්ලා සිටිනවා. කෙටි දැන්වීමක් හැබැයි වැදගත් දැන්වීමක්. අපේ රටේ තියෙන තත්ත්වය අපි දැනගෙන ඉන්නවා. ඒක ගැන මම කියන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන සීමා සහිත සම්පත් එක්ක අපි යම් දෙයක් කරන්න බලනවා. මට දන්නවා ඒක මදි. හැබැයි අපි සීමා කරපො නැති ස්ථානයක් තියෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය. එතන දෙවියන් වහන්සේ අපට අහුම්කම් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි තීරණයක් කරන් තියෙනවා හෙට අඟහරුවාදා 8 සිට 9 වෙනකන් සෙනසුරාදා වෙනකන් හැම රාත්‍රියම අපි එක්කව වෙලා යාත්නා කරන්න. මට දන්නවා අපේ මොබයිල් කනෙක්ෂන් වල Zoom වල ප්‍රශ්න තියෙනවා කියලා. හැබැයි පුළුවන් කට්ටිය කරුණා කරලා එන්න. දේශනාවක් නැහැ, නමස්කාර වැඩි වෙලා ගන්න නැහැ. අපි වැඩියක් යාත්‍රාවක් විතර කරන්න යනවා රට වෙනුවෙන්. ඒක අපිට කරන්න පුළුවන් ලොකුම දේ මේ ලාභයේදී. ඒ වෙනුවට Zoom link එක අපි එවන ඔබට කරුණා කරලා මම බලාපොරොත්තු වෙනවා ඔබ හැම එක්කනම ඒකට එක වෙයි කියලා. පුළුවන් කට්ටිය දැන් පව කටි අමාරු වෙයි. යටත් මම ඉල්ලනවා මේ දේ දෙවියන්වහන්සේ ප්‍රශංසා කරන වෙනුවෙන්. ආශිර්වාද වේවා.